හෙලෝ කොහොමද? good morning guys. ඔයාලට පේනව නේද වටේ තියෙන සුන්දරත්වය? ඔන්න අද අපි ඉන්නේ වංගෙඩිගල nature cottage. ගයිස් ඔයාලා බෙලිහුල්ල ඔය වංගෙඩිගල ආවොත් ඔයාලට නවතින්න නියම කොටේජ් එකක් තමයි මේක. මාර ලස්සනයි මෙතන වටේට මාරම view එකක් තියෙනවා. හිතා ගන්න බැරි view එකක් තියෙනවා මෙතන මේ. ඔයාලට ඕන නම් බාබකියු දාලා ඒ වගේ මේ ඒවා arrange කර ගන්න පුළුවන්. මාරම ලස්සනයි මෙන්න මේ පැත්තෙන් තියෙනවා ඉදල් ගස් ඉන්න. සමහරවිට ට්‍රේන් එක යන වෙලාවට ට්‍රේන් එක ලයිට් එළිය වටේ යනවා පේනවා ඒ ටික. ආයේ මෙහෙන් තියෙනවා වංගෙඩිගල. වංගෙඩිගල තියෙනවා මේ පැත්තේ. වංගෙඩිගල ට්‍රැවල් කරන කට්ටියට ඔයාලටත් පුළුවන් ඇවිල්ලා මෙතන නැතිලා ඉවරලා වංගෙඩිගලට යන්න. ඉතින් ඔයාලත් ඇවිල්ලා වෙලිහුල්ලොය ඒ වවට එනවා නම් ඔයාලට නවතින්න නියම තැනක් තමයි. මෙතන බජට් එකකට ගැලපෙනවා. මරු තැනක්. එන්න ඉතින් ඔයාලත් මං ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් විස්තර ටිකයි නම්බර් ටිකයි. ඔයාලත් ඉතින් කන්ටැක්ට් කරගෙන එන්න මෙතන. මාරම ලස්සනයි. ඒක ලස්සන විඳින්න ඕනේ කියලා නියම කරන්න බෑ. ඇවිල්ලාම තමයි විඳින්න ඕනේ. බලන්න. මේ පැත්තේ ලස්සන view එකක් තියෙනවා. බලන්න ඔය හරි. මෙතන තව විශේෂත්වයක් තියෙනවා මේ මට කියන්න කරුණා. මෙතන තියෙනවා දියඇල්ල. මෙතන ලොකු දියඇල්ලක් තියෙනවා. පල්ලෙහා මේ තියෙන දියඇල්ල. ඒ කියන්නේ මෙතන ඉන්නකොට කාමරේ ඉන්නකොට දියඇල්ල සද්දේ තමයි නිතරම ඇහෙන්නේ. වහිනවා වගේ දියඇල්ල සද්ද ඇහෙන්නේ ළඟම තියෙන දියඇල්ලක්. එතන යන්න පුළුවන්. මෙතන මේගොල්ලෝ හදලා තියෙනවා වඩි වෙලා. අසල් දියඇල්ලක් ලොකු දියඇල්ලක් තියෙනවා. ඔයාලට මෙතෙන් ආවොත් ඒ දියඇල්ලේ සුන්දරත්වය විඳින්නත් පුළුවන්. ඔයාලට මෙන්න මේ පැත්තේ ලස්සන view එකක් තියෙනවා. මේ පැත්තේ ලස්සන view එකක් තියෙනවා.
මෙතෙත් ලස්සන කඳු ටිකක් තියෙනවා. මෙතන වංගෙඩිගල view point එකක් පේනවා මේ උඩ පේනවා. ඔයාලට බෙලිහුල්ල ඔය වංගෙඩිගල આવොත් නවතින්න නියම තැන තමයි මෙතන. ඔයාලා අනිවාර්යයෙන්ම එන්න ඕනේ තැනක්. එහෙනම් බලන්නකෝ තවත් සුන්දරත්වය. ගයිස් මේ මෙතන උඩ තියෙනවා කිව්වා පොඩි view point එකක්. අපි ගිහලා බලමු පොඩ්ඩක් එතෙන්ටත් වටේ view එක පේනවා කිව්වා. ගිහලා බලමු එතන කොහොමද කියලා. ගයිස් ඔය ඇතින් පේනවා මේ බංගලෝ එකක්. ඔයාලට පේනවද දන්නේ නැහැ. එතන වාහනත් නවත්තලා තියෙනවා. ඉතින් පේනවා බංගලෝ එකක්. නම නම් දන්නේ නැහැ. සෑහෙන උඩක තියෙන්නේ බංගලෝ එක. බංගලෝ එකක් හරි හොටල් එකක් වගේ තමයි ඒ දෙකක් වෙන්න ඕනේ. වාහන නවත්තලා තියෙනවා මෙතන පේනවා. ගොඩක් උඩින් තියෙන එක. ඉතින් මේ ඔයාලා එනවනම් බෙලිහුල්ලොය කළු පහන මේ අවට එනවනම් ට්‍රැවල් කරන්න ඔයාලා නවතින්න සුපිරි තැනක් තමයි මෙතන. ඔයාලා එන්න වංගෙඩිගල නේචර් කොටේජ් එකට. ඔයාලා ලොකේෂන් එක සර්ච් කරාම ඔයාලට හොයාගන්න පුළුවන්. මාරම ලස්සන view එකක් තියෙන්නේ. එන්න යම් බලමු අපි කොහොමද කියලා. මේක ඔයාලට ඇවිල්ලා ඕනනම් කොටේජ් එකම ගන්නත් පුළුවන්. නැත්නම් වෙනම ගන්නත් පුළුවන්. වෙනම එහෙම ගන්න පුළුවන්. අපි බලමු මේකේ රූම් එකක් තියෙනවා. රූම් එක කොහොමද කියලා. මේකේ මෙහෙම තමයි රූම් එක තියෙන්නේ. මේකේ මේ රූම් එකේ තියෙනවා ඩබල් බෙඩ් එක.
ඔයාලට ඕන මේක මේ රූම් එක විතරක් ගන්නත් පුළුවන්. නැත්නම් ඔයාලට මේකට ඕන තව කට්ටිය ඉන්නවනම් එහෙම බෙඩ් එකක් දාගන්න එහෙමත් කරගන්න පුළුවන්. ඔයාලට ඕන විදිහකට මේක arrange කරගන්න පුළුවන්. මේක තමයි මේකේ රූම් එක තියෙන්නේ. අපි යමු washroom එකට. අපි washroom එක මෙහෙම බලන්න ඕන. ඔයාලට මේ හොට්ටෝට පහසුකම් තියෙනවා මේකේ. හොට්ටෝට පාවිච්චි කරනවා මේ පැත්තේ පොඩ්ඩක් කෝල් ගතිය වැඩි හින්දා හොට්ටෝටක් තියෙනවා. ඒ පහසුකම් මේකේ අවශ්‍යතාවය තියෙනවා. ඔයාලට මේ රූම් එකේ විශේෂ දෙයක් තියෙනවා පෙන්නන්න මේ රූම් එකේ තියෙන view එක බලන්න එළියේ. ඔයාලට විශේෂම දෙයක් තියෙනවා මෙතනින් එළියට ආවම ලස්සන දියල්ලක් තියෙනවා. දියල්ලේ සද්ද තමයි ඇහෙන්නේ. මාරම ලස්සනක් තියෙන මෙතන. කොඩේත් එක ළඟම තමයි දියල්ලක් තියෙන්නේ. ඒක බලන්න යන්න පුළුවන්. ඔයාලත් පල්ලෙහා ඒක දියල්ලක් තියෙනවා. ඉතින් ඔයාලත් එන්න මේ ඇවිල්ලා කොහොමද කියලා බලන්න. කමෙන්ට් එකක් එහෙම දාන්න. අපි යන අනිත් රූම් එක කොහොමද? ඔයාලට මේකට සාමාන්‍යයෙන් 10 දෙනෙක්ට වගේ ඉන්න පුළුවන්. කොඩේජ් එකක් එකපාර ඇවිල්ලා ෆැමිලි එකට උන යාළුවා වගේ ඉන්නවා ඒත් පුළුවන්. මේ තමයි මේකේ තියෙන දෙවෙනි රූම් එක. මේකේ තියෙන ඩබල් බෙඩ් එකක්. ඔයාලට නම් තව බෙඩ් එකක් තියෙනවා. ඒකත් arrange කරගන්න පුළුවන්. එහෙම ඔයාලට arrange කරගන්න පුළුවන් බෙඩ් එකක් දාලා ඒ බෙඩ් එකත් මෙතන ඩබල් බෙඩ් එක තියෙනවා. ඒක කතා කරලා ඔයාලට ඕනින්ද arrange කරගන්න පුළුවන්. 10 දෙනෙක්ට ඔයාලට මේකේ ඉන්න විදිහට කොටේජ් එක හදා ගන්න පුළුවන්. නැත්තම් normal ලාවත් family room වලට ඉතින් family ගන්නත් පුළුවන්. ඔයාලට මේ රූම් එකටත් මේකෙත් තියෙන attached bathroom එක මේකටත් bathroom එකක් තියෙනවා. එතකොට මේ කොටේජ් එකේ මුල් bathroom දෙකක් තියෙනවා. ඒකෙත් hot water shower එකක් තියෙනවා. ඔයාලට ඒ පහසුකම් දීලා තියෙනවා මේ රූම් එකේ. කොහොමද මේකේ රූම් ටික තියෙන්නේ? ඔයාලට මෙතනට එනවනම් මම contact number ටික දාන්නම්. ඔයාලට මෙතන 10 දෙනෙක් වගේ group එකක් එනවා නම් වෙනම තියෙනවා packages වගේ. තව දෙයක් තියෙනවා ඔයාලට පෙන්නන්න. මෙන්න මේකේ ඔයාලට ඕන නම් kitchen එකකුත් තියෙනවා මේකේ. kitchen එකක් තියෙනවා මේකේ. ඔයාලට ඕන නම් කැමරාන් එලා අදාන් එම් කරනවා නම් ඔක්කොම බඩු ටිකක් තියෙනවා. බඩු කරන් එන්න ඕන නම් kitchen එකකුත් එහෙම තියෙනවා. ඒ වගේ තව එකක් තියෙනවා මේකේ barbecue machine එකක් හිටන් තියෙනවා. barbecue දානවා නම් එහෙම barbecue machine එකක් හිටන් තියෙනවා ඔයාලට. කොහොමද මේක තියෙන්නේ? ඔයාලට ඉතින් බෙලියුල්ලෝයේ කළු පහන මේ පැත්තේ බණ්ඩාරවල බණ්ඩාරට ළඟයි මෙතන ඉන්න කිලෝමීටර් 23ක් වගේ තියෙන්නේ. එනවනම් ඔයාලට නියම තනක් පැකේජස් වගේක් තියෙනවා. මම පැකේජස් ටික දාලා තියන්නම් පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඔයාලා ගිහලා බලන්න. ඉතින් ඔයාලට ඒකේ ඔයාලට මේකේ කරන්න පුළුවන් පැකේජස් යන්න තියෙන තැන් ඒ ඔක්කොම මම එකේ දාලා තියන්න. ලස්සන දෙයක් තියෙනවා බලන්න මෙන්න මේක. බලන්න view එක. මාර view එකක් තියෙනවා මේ පැත්තේ. රූම් එකේ පට්ටම view එකක් තියෙනවා. මේ පැත්තෙන් තියෙනවා මේ වංගිඩිකල. මාරම view එකක් තියෙනවා වටේ. හිතන්න බැරි view එකක්. මාරම ලස්සනයි. ඔයාලා රූම් එකේ ඉඳන් බැලුවම පට්ට view එකක් තියෙනවා මේ පැත්තේ. ඉතින් මම contact numbers ටික දාන්නම්. ඔයාලත් ඇවිල්ලා මෙතන බලන්න මේ පළවෙනි වීඩියෝ එක මේක YouTube එකේ තියෙන. කවුරුත් කරලා නැහැ මෙතන. ඇවිල්ලත් නැහැ මෙතෙන්ට. එහෙනම් ඔයාලටත් මම එන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් ඔයාලට බෙලිහිල්ලෝය කළු පහන එයාවට travel කරනවා නම් නවතින්න නියම තැන. ඇවිල්ලා එහෙනම් ඔයාලත් මෙතෙන්ට කොහොමද කියලා අපිට කමෙන්ට් එකක් දාලා යන්න. ඔයාලට මම කොටේජ් එකේ ඉන්නකොට ලස්සන දියල්ලක් පෙන්නවනේ. ඒ තමයි මේ දියල්ල. ගොඩක් කට්ටිය මේකට මේ කළු ඇල්ල කියනවා. ඒක නම් වලින් කියනවා. මේ එතන ළඟට ආවම මාර ලස්සනයි මේක. ඔයාලා කොටේජ් එක ආවොත් මේ දියල්ල බලන්නත් එන්න පුළුවන්. ඉතින් ඔයාලත් එන්න මේ කොටේජ් එකට ආවොත් ඔයාලට ෆ්‍රී දියල්ලකුත් බලා ගන්න පුළුවන් ඔන්න. එන බලන්න දියල්ල ලස්සන.
එහෙනම් මෙවැනි ලස්සන වීඩියෝ එකකින් නැවත හමුවෙන බලාපොරොත්තු වෙයි. අදට සමුගෙන යන්න වංගෙඩිගල නේත කොටේක්ස් එකේ සිට